කොහොමද ඔයාලට? අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වෙල් අල දළු ඇඹුලක් ගමේ විදියට හරියටම හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපේ අම්මත් එක්ක වැඩේ පටන් ගමු. මේ තියෙන්නේ දවස් 5කට කලින් කඩලා හොදලා හේයන් එල්ලලා තියපු වෙල් අලු දළු ටිකක්. ඉතින් මේකට ඕන වෙනවා කොච්චි, රම්පේ, කරපිංචා, ගම්මිරිස්, සුදුලූණු, ගොරකා, ඒ වගේම බීලූණු, තක්කාලි, තුනපහ, මිරිස් කුඩුත් එක්ක ලුණු කුඩු ටිකක්. ඒ වගේම තෙම්පරාදුවට වියලි කරල් මිරිස්, බීලූණු, අබ, පොල් තෙල්, රම්පි කරපිංචා මේ ටිකත් ඕනේ. දැන් ඔක්කොම බඩු ටික ලෑස්ති. මුලින්ම අපේ අල දළු වල රේණු ටික මෙන්න මේ විදියට අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ කොච්චි ටික මෙන්න මේ විදියට තලා ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටිකයි, ගොරක ටිකයි ඒ වගේම තලාගෙන අපි ඇතලියට දාගන්නවා. ඊළඟට ලූණු ටික, තක්කාලි, රම්පි කරපිංච ටික ඇතලියට දාගන්නවා. ඒකටම අපි අපේ තුන පහ ටිකයි, මිරිස් කුඩු ටිකයි, ගම්මිරිස් ටිකයි, ලුණු ටිකයි දාගන්නවා. වතුර කෝප්පු 3ක් විතර දාලා මේ ටික අපි අපේ ලිපේ තියාගන්නවා. ඔන්න ඊට පස්සේ තමයි වෙල් අල දළු ටික මෙහෙම අඟලක හමාරක ප්‍රමාණයකට කපා ගන්නෙ. ඔන්න මේ වෙනකොට අපි ලිපේ තියපු එක හොඳට රත් වෙලා තියෙන්නේ. ඒකට අපි අල දළු ටික දාලා හොඳට කවලම් කරලා වහලා තියනවා. වතුර ගතිය හොඳට හිඳෙන්න ඕනේ. හොඳට තැඹුණට පස්සේ අල දළු ටික මෙහෙම වෙනත් භාජනයකට අයින් කරගන්නවා. ඊට පස්සේ ඒ ඇතිලියම ලිපේ තියලා ඒකට පොල් තෙල් දාගන්නවා. රත් වුණ තෙලට අබ, කරල් මිරිස්, ලූණු, රම්පි කරපිංච දාලා පොඩ්ඩක් කවලම් කරගන්නවා. ඒකටම අපි අපේ අල දළු ටිකක් දාලා එහෙම පොඩි වෙලාවක් වහලා තියෙනවා. එතකොට තමයි තෙම්පරාදුවේ රස හොඳට ව්‍යංජනෙට අල්ලන්නේ. ඊට පස්සේ තමයි මේක කවලම් කරන්නේ. දැන් ලිපේ ගින්දර මෙහෙම අයින් කරලා විනාඩි 10ක් විතර හැතපෙන තියන්න ඕනේ. දැන් අපේ අල දළු ඇඹුල හරි. දැන් තියෙන්නේ රස බලන වෙලාව. මේකත් එක්ක බත්, රොටි, පාන් නියමෙට ගැලපෙනවා. ආයෙ වෙන මුකුත් ඕනේ නැහැ. සතියක් උනත් තියාගෙන කන්න පුළුවන්. එන්න රස වැඩි වෙනවා. ඔයාලත් හදලා රස බලලා කියන්නකෝ. ඒ වගේම මතක් කරනවා මගේ channel එකත් subscribe කරන්න කියලා.